වයස අවුරුදු 20 වෙන්නත් කලින් ඔයාගේ හිසකෙස් සුදු වෙන්න පටන් අරන්ද? අකලට හිසකෙස් පැසීම කියන්නේ අද කාලේ තරුණ පරපුරේ පෞරුෂයට වගේම බාහිර පෙනුමටත් ලොකු බාධාවක්. හැබැයි මේ தත්ත්වය පාලනය කරගන්න නම් අපි මුලින්ම දැනගන්න ඕන මෙහෙම වෙන්නේ ඇයි කියලා. ප්‍රධානම හේතුව ඔයාගේ ජානමය උරුමය වෙන්න පුළුවන්. මව්පියන්ට මේ தත්ත්වය තිබුණා නම් ඔයාටත් එය ඇතිවීමේ අවස්ථාව වැඩි. ඒ වගේමයි මානසික ආතතිය, කාංසාව සහ නිින්ද නොයාම වැනි ගැටලුත් කෙලින්ම හිසකෙස් වලට බලපානවා. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම්, තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු සහ විශේෂයෙන් විටමින් B12 ඌනතාවයක් නිසාත් හිසකෙස් වල වර්ණය වෙනස් වෙන්න පුළුවන්. ગેස්ට්‍රයිටිස් හෝ IBS වැනි ආහාර මාර්ගයේ රෝග නිසා පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය නොවීමත් මෙයට තවත් හේතුවක්. ඔයා දන්නවද? වර්තමානයේ දරුවන්ගේ පවා හිසකෙස් පැසීමට ප්‍රධානම හේතුවක් තමයි දීර්ඝකාලීනව පවතින පීනස සහ ඉරුවාරදය. ඒ වගේම වයස අවුරුදු 30ට අඩු අය දුම්පානය කරනවා නම් ඔවුන්ගේ හිසකෙස් ඉක්මනින් සුදු වෙන බව හොයාගෙන තියෙනවා. අපේ වැරදි පුරුදුත් මෙයට ගොඩක් බලපානවා. රාත්‍රී කාලයේ දිය නෑම, හිසකෙස් වියලීමට නිතරම හෙයාර් ඩ්‍රයර් භාවිතා කිරීම සහ අධික සැර සහිත ෂැම්පූ, ඩයි වර්ග සහ ජෙල් වර්ග නිතර භාවිතය නිසා කෙස් කලබේ නිරෝගී බව විනාශ වෙනවා. ඉතින් මේක පාලනය කරන්නේ කොහොමද? මුලින්ම රාත්‍රී දිය නෑම නවත්තලා දවල් 11ත් 2ත් අතර කාලයේ ස්නානය කරන්න. සැර අඩු සබන් හෝ ෂැම්පු වර්ගයක් තෝරා ගන්න. නිතරම හෙල්මට් හෝ හිස්වසුම් පැළඳීම නිසා හිස රත් වීම වළක්වා ගන්න. හිසකෙස් හොඳින් වියලී ගිය පසුව පමණක් ස්වාභාවික තෙල් වර්ගයක් ආලේප කරන්න. පීනස හෝ හිස්සොරි තිබේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒත් එක්කම නිවැරදි ආහාර වේලක් කියන්නේත් මේකට හොඳම විසඳුමක්. ඒ නිසා මුගුණු වැන්න, කීකිරිදිය, ගොටුකොළ සහ කරපිංච අඩංගු කොළ කැඳ උදෑසන ආහාරයට එක් කරගන්න. ඒ වගේම මුං ඇට, කව්පි, තල සහ නෙල්ලි වැනි දේවල් හිසකෙස් වලට මහඟු ಔಷධයක්. කැරට්, බිත්තර, මුරුංගකොළ, කජු සහ රටකජු වැනි විටමින් බහුල ආහාර නිතර ලබා ගන්න. අධික උෂ්ණ සහ කෙටි ආහාර ගැනීමෙන් හැකිතාක් වැළකී සිටීමත් ඉතාම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කලබක් කියන්නේ වාගේ පෞරුෂයේ කැඩපතයි. මේ සරල උපදෙස් පිළිපැතලා අකලට හිසකෙස් පැසීමෙන් වැළකී සිටින්න ඔයාටත් පුළුවන් නිරෝගීව ඉන්න. ඉතින් මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු වගේම ලෝකයේ ඇති වෙනත් තොරතුරු දැනගැනීමට පහත ලින්ක් එකේ ඇති YouTube channel එක subscribe කරලා Facebook page එකත් follow කරලා අපිත් එක්ක එකතු වෙන්න.